කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවද? මානේ මට සතියකින් විතර අලුත් වීඩියෝ එකක් දාන්න බැරුණානේ. මට මේ උණක් හැදිලානේ. අර වෛරස් උණක් තිබ්බේ. ඒක හැදිච්ච කට්ටිය ඉන්නවද? මාර අමාරු යන්නේ. තාම මට මේ ඇඟට පණ නෑනේ. නැගිටලා ඉන්න අමාරුයි. කොහොම හරි ඉතින් පොඩි වීඩියෝ එකක් හැබැයි හිමීට ගත්තා මං ඉතින්. ඕගොල්ලන්ට වහිනවද? අනේ මන් දන්නේ. එක එක පැති වලට ගම් වතුර ගලලා ආයෙ ගිහිල්ලා අපිට නම් කරවින්න. අපි පොල් කැඩුවා ගන්න. පොල් පටවන්නත් ඇවිල්ලා. එක එක පැති වලට එක එක මේ දේශකුණනේ අපිට නම් කට්ට වෙන්න බව වෙනවා. පේනවනේ ඔය පොල් ඇහිඳලා ඉවෙල්ලා හනසු ටික එකතු කරා. මේ පාර පොල් ගස් ටික අපි සුද්ධ කරා. තාමට ඇට්ටරේ එතනමයි. පෑවිලට ඉතින් මුරුංගා හොඳට හැදෙනවා ඉතින්. ඔය බලන්නකෝ. වේලිලා තියන්නේ හැමතැනම. චුට්ටක් වෙතා ඉන්නේ අපිට. තක්කාලි හදලා තියෙන්නේ බලන්නකෝ. කිරි අම්මලා දිහා මම යනවා හිමීට. ගෙදරට වෙලා ඉන්නත් බෑනේ. ඒ වේලිය නැති නිසා මගේ වීඩියෝ චුට්ටක් අද අඳුරුයි. වහින්න ඕනි පැතිවලට වහින්නේ නැහැ ඕනේ නැති පැතිවලට වහිනවනේ. එන බලන්න අපිට ওই එළවලු වලටවත් වතුර නැතුව ඉන්නේ. අහස අඳුරු වෙලා තියෙනවා. හැබැයි වහින්නේ නැහැ. මේ බලන්නකො මම බොරුද කියන්නේ කියලා. මේ වගාලින්දේ වතුර අඩු වෙලා තියෙන්නේ. අපේ අම්මා රැට උයන්න જાති නැහැ කියනවා. ඔය තියෙන්නේ උයන්න જાති. කන්නේ අනේ ඊව කාලේ එපා වෙලා. ඔතන මුරුංගා ගහ කට්ටියන්ට මගේ ඇරිලා. දැකලා නේ කවුරුත්. ඒකයි ඔච්චර ගොඩක් තියෙන්නේ. නැත්නම් කට්ටිය කඩාන යනවා. අපේ අම්මා වී තැඹුවා කොච්චර පායවුවත් ඔර තියෙන්නේ වැහි කලුව. වැහිනටම වගේ තමයි ඉතින් අපේ අම්මා වී තැඹුවොත් වහිනවා. අපේ උගුරැස ගහේ ගෙඩි හැදිලා අර පායන හින්දා මී පැණි වගේ පැණින් පැණි බලන්නකෝ. හවස් වෙලා අපි පොඩි උමනාවකට ගලේ වෙලා වයි ගමන් අපි දේවහුව පැව බලන්න ගියා. මේ නම් එනකොට ගත්ත වීඩියෝ කැලක් හොඳ. මේ පැත්ත හොඳටම සාමාන්‍ය ශුෂ්කයි. හොඳට අවුව වැටෙනවා පායනවා. මේ බලන්නකො ගස් වලින් හොයන්න පුළුවන්. ඔයි කැලෑ මැරිලා. ඒ වුණාට ලස්සනනේ. මම නම් කොහොමද වැස්සට වඩා අවුවට තමයි කැමති. වැස්සටත් කැමති හැබැයි ඉර පායනවට තමයි මම නම් ගොඩක් කැමති. ඒ අපි පුරුදු වෙලා හින්දා වෙන්නේ නැති. වැවේ වතුර අඩු වෙලා මේ බලන්නකො මේ. මාළු නම් ලේසියෙන් අහු වෙනවා ඇති වතුර අඩු හින්දා. අපි ඔය බෑන්ට් එක දිගේ යනක මම දැන් ඉන්නේ. මේ බලන්නකො වැහි මන්දාරම තියෙනවා. හැබැයි වහින්නේ නැහැ. ගොඩ දවසකින් වෙහලා නෑ බලන්නකෝ. අපි මේ මල්සිරිපුරට ඇවිල්ලා මල්සිරිපුරෙන් ගලේ වලට ඇවිල්ලා මෙහෙම දේවහුවට රවුමෙන් ආවට අපේ ගමේ අර අලි ඉන්න කන්ද තියෙන්නේ. ඒ කන්ද දිහා පැත්තේ තියෙන්නේ මේ දේවහුව වැව. අර තියෙන කන්ද අපි පොඩි කාලේ නම් බස් තිබ්බේ නෑනේ. එතකොට ඔය කැලෙන් තමයි අපි දේවහුවට ඇවිල්ලා ගලේ වලට එන්නේ. බස් එකක් හම්බුණා අපිට. මුම්බායේ හිටියද මාරු වෙන්න බැරි වෙයි කියලා. වැව පැත්තට වඩා මෙන්න මේ වැවේ අනිත් පැත්ත ලස්සනයි නේ. අර වතුරේ ඉඳ කොළ පාට ගස් ඇදිලා තියෙනවා මේ. බලන්නකෝ. අපි වැව ඉවර වෙන තැනට යනකම් ගිහින් දැන් ඔය ආපහු එන ගමන ඉන්නේ. අපි ගොඩක් බැහැලා උතනින් පයින් ගියා මේ. මේ වතුර හරි වෙන්නේ නැති මේ තියෙන්නේ නේ. කඩේන තඩිම මාළුව ගන්න එපා. රස නැහැ. පොඩි ගොඩක් දවසක් මං අසනීපින්දා ගෙදරටම වෙලා හිටියානේ. ඒ හින්දා පොඩ්ඩක් ඔය ඇවිදින්න ආවා. හස්බන්ඩ්ුත් වැකේෂන් ආවනේ. ඒ ගමම මම මැරී කරලා හිටියට හස්බන්ඩ් රටේ ඉන්නේ. මම ඉන්නේ අපේ ගෙදර. කසාද බැන්දත් මං අපේ තාත්තට කරදර කරන එක නතර කරන්න තාම තීරණය කළා නෑ ඉතින්. මම සාමාන්‍යයෙන් මගේ පර්සනල් දේවල් මේකේ දාන්නේ නැහැ. මොකද වැඩක් නැහැනේ. මොකද මගේ පර්සනල් දේවල් බලන්න නෙමෙයි මගේ ෆලෝවර්ස්ලා ගොඩාක් එන්නේ මම මගේ වීඩියෝස් බලන්න. ඒත් අර
පොඩි පිරිසකට තියෙනවා පොඩි ප්‍රශ්නයක් වගේ එකක් මට තේරෙනවා. ඒකයි මම කිව්වේ හොඳේ. මගේ ෆලෝ බේස් එකේ ගොඩාක් හොඳ අය ඉන්නේ. අයව කියන්න දෙයක් නැහැ මගේ. ඔයගොල්ලෝ දාන කමෙන්ට් වලින් ඕන කෙනෙක්ට තේරෙනවා. අපි එන ගමන් වැව්මාළු ගන්නවා. ඒ කෙරවල ඉන්නේ රෝගු නේද? රෝගු නේද? මම හරියටම දන්නේ. තෙප්පිලි ඉන්නවා මේ දිග ඉන්නේ නම් ලූල්ලු. කිසිම රහක් නැහැ. හැබැයි ගුණයි කියනවා. අපි ගත්තා තෙප්පිලි කිලෝ එකකුයි ලූල්ලු කිලෝ එකකුයි. ලූල්ලු නම් මං කැමති නෑ කන්න. අර ඉතින් ගුණයි ගගා කීව හිටියා. ඊට පස්සේ ගත්තා. හොඳ වෙලාවට ඒ මල්ලි මේ කපලා දෙනවා. නැත්නම් ඔක ගෙදර ගිහින් මං කපන්න ගිහින් තලා ගන්නවා. අපි ලූල්ලකුත් ගත්තා. මං නම් ලූල්ලු කන්න කැමති නෑ. ලේ වඩනවායි කී හෙන කතන්දර වගේ කී ඕම් හස්බන්ඩ් ගත්තා. සේවල බණ්ඩක් වගේ වුණා. මං එනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම් හොඳේ. මට දැන් උණ හොඳයි නේ. හින්දා මට හැමදාම දැන් වීඩියෝ අරගෙන එන්න පුළුවන්. එතකම් පරිස්සමට ඉන්න. මාව ෆලෝ කරන් යන්න. ෆලෝ කරලා නැත්තම් බයි. ඔයගොල්ලෝ දාන හැම කමෙන්ට් එකක්ම මම බලනවා. මට ගොඩක් වෙලාවට හැම එකටම රිප්ලයි කරන්න බෑ. හැබැයි මම බලනවා හොඳේ.